විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. විදේශ රැකියා නියෝජිත ඇතුළට පවතින ගැටලු විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතා පවසනවා. 10කට ආසන්න බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත අතර පවතින බවත් ඔවුන්ගේ ගැටලු විසඳීමට ඍජුව හමුවේ කටයුතු යොදන බවද අමාත්‍යවරයා සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ නාරාහිමිට මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති මහජන දින වැඩසටහනට එක් වෙමින් දිනේ ඇවිල්ලා වෙනදා අපි කරන මහජන දිනේ වගේ නෙමෙයි මේක ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් විශේෂයෙන් අපි දන්නවා මෙතන බලපත්‍රලාභීන් ඉන්නවා 18 ආසන්න පිරිසක් ඉන්නවා ලියාපදිංචි වෙලා. ඒකට බලපත්‍රලාභීන් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු සම්බන්ධව ඍජුවෙන්ම එතුමන්ලා එතුමියලත් එක්ක කතා කරන්න තමයි අද වැඩේ දාගත්තේ. ඉතින් අපි දන්නවා පසුගිය කාලේ විවිධ මැදිහත් ටීම් කරලා තිබුණා විශේෂයෙන් කැමැතිවරු නියෝජ්‍ය ඇමතිවරු අතර මේ පිරිස. නමුත් අපි දන්නවා මේ යම්කිසි කාණ්ඩයක් එක්ක තමයි ඒක කරගත්තේ. නමුත් මම විශ්වාස කරන එක තමයි විශේෂයෙන් අපිට මේ සියලු බලපත්‍රලාභීන් එක්කම ඍජු සම්බන්ධතාව අවශ්‍යයි. විශේෂයෙන් අපි දන්නවා මේ රටේ විධිමත් ආකාරයෙන් නීති අනුකූලව යම්කිසි විදේශ රැකියාව සඳහා පිරිසක් යවන එකට අදාළව වැඩිහත් වෙන පාර්ශවය තමයි මෙයාලා. එතකොට මෙතුමියලගේ ප්‍රශ්න ගැටලු සම්බන්ධව අපි ඍජුවම මෙයාලට කතා කරලා යම්කිසි විසඳුමක් ලබා දෙන්නත් අපි බැඳිලා ඉන්නවා. සමහර දේවල් ඇති 100%ක්ම අපිට උත්තර දෙන්න බැරි වෙන දේවල් ඇති. නමුත් අපි විශ්වාස කරන එක තමයි ඍජුවෙන්ම අපි මෙයාලත් එක්ක යම්කිසි සංවාදයක් සාකච්ඡාවක් සම්බන්ධයක් ඇති කර ගන්න ඕනේ. ඉතින් ඒකේ යම්කිසි පළවෙනි පියවරක් විදිහට තමයි අද අපි මෙම මෙහෙවර පියසේදී තියෙන මගේ කාර්යාලය තමයි මේ වැඩේ අපි කරන්නේ. විශේෂයෙන් මේකට අපිට නිලධාරීන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයත් සම්බන්ධ වෙනවා. ඉතින් අපි එයාලගේ ප්‍රශ්න ගැටලු ටිකට අහුම්කම් දීලා ඒකට අපි අපේ පැත්තෙන් අපි අමාත්‍යාංශ පැත්තෙන් අපි දෙන්න පුළුවන් උපරිම විසඳුමක් දෙන්න අපි උපරිම මැදිහත් වෙනවා කියන එක තමයි කියන්නේ. විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.